Once I was a great, invincible warrior, and no one dared to stand in my way. I traveled the land searching for a worthy battle, until I discovered the gates of shadows. I broke the laws of the elders and opened the gates. The demons of the other world were beyond them. They rushed upon me, tearing my flesh, draining my soul, turning me into a shadow. And now, for eternity, I am doomed to wander the world and fight the demons I freed. හරි ගයිස් අද පේගන්න යන්නේ සැඩෝ ෆයිට් 2 කියන ගේම් එක අපි පේ කරලා බලමු කොහොමද කියලා කට්ටියට කියන්න බැරුණා මගේ channel එකට subscribe කරන්න like කරන්න comment කරන්න හරි එහෙනම් අපි ෆයිට් කරමු කොහොමද ඒක හරියට හරි ඔය කට්ටියට කියන්නත් බැරුණානේ මගේ මේ වීඩියෝ ගේම් බලන්න විතරක් නෙවෙයි ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න කට්ටිය බලනවා විතරයි ලයික් කරන්නේ කමෙන්ට් කරන්නේ ෂෙයා කරන්නේ බැලුවට වැඩක් නැහැ අම්මට මේ මල්ලි ඔයා මට කජ්ජක් නෙවෙයි ඈ කවුද බං මේ ඇටකිත්තා අඩෝ ඇටකිත්තෝ ඔබට පුළුවන් ද මාත් එක්ක හැප්පෙන්න මේ ෂැඩෝ ගෑන්ගේ ඉන්නේ කවුද වීරමෑන් ගහනවා තොට මම තෝ එකක් හරි ගැව්වද මෝඩ හරකා ගොබ්බ හරකෙක් කෝකා මේ පොඩ්ඩක් ඉන්න කවන්නේ ගාමුකෝ කොහමද ඒක අම්මට කමන්නේ දුකක් නෑ අප්පට අඩෝ එපාර ගහනවනේ බම්බු මෝඩයක් එක්කා අඩෝ කොහමද ඒක තව පාරක් කොහමද ඒක අඩ්ඩි එක තැනක හිටහංකෝ මෝඩ හරකා ඉතින් අමු එළදෙන උන්නෝකයි පාස්නේ උට ගහගන්න බෑ බං උන්නෝකයි පාස්නේ හරි අපි බලමු කඩුවක් ගන්නලු සුපිරි කැකිලි මොකද්ද මේ උබන්න කියන්නේ ඔයා කියන එකක් තමයි සුද්දා හරි ඊළඟට එන්නේ කවුද අම්මට සී කවුද බං මේ අඩේ උඹත් මට ලොකු නෑ හරිද චීන ඌරා මු චීන ඌරෙක්ද කොයිද බං අවුලක් නෑ වනින් මල්ලි ගේමද අම්මට උඩු මේ උඹට ගහන්න නැතුව හිටියේ බය නෙවෙයි ඈ ඔය කට්ටිය සද්ද ඇහෙනවද දන්නේ නෑ ගේම් එකේ සද්දෙත් එක්ක කොහමද ඒක මේ ඔය කට්ටිය මේක බලනවා වගේ නෙවෙයි ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ඕනේ සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ බැලුවට වැඩක් නැහැ අඩෝ මල්ලි මේ ඔයා කාත් එක්කද හැප්පෙන්නේ කියලා අම්මට
ඔයා කකුලෙන් ගහනවද? මටත් පුළුවන්. අම්මට. අඩෝ මං කයි වගේ දැන් මේ පාර. එක තැනක හිටහංකෝ මී හරකා. මූඩ හරකා. අඩෝ. සුපිරි. ඒ මොකක්ද උනේ? පොඩ්ඩක් ඉන්න මොකද්ද අප්ඩේට් කරන්න ඕනලු බං. හරි ඔබමු. අඩෝ මේක ඉමීටනේ බං එන්නේ. ටක් ගාලා මචං රෙකෝඩ් වෙයිද දන්නේ නැහැ. යකෝ. හරිද දැන්වත්? දැන්වත් මන් ඩේටා ඔෆ් කරන්නද? කමක් නැද්ද? හරි. ඉතින් මචං මේ ගේම් එක එන්න කලින් අපි පොඩි කතාවක් කරමු. මේ ගේම් එක ආවට පස්සේ පේ කරමු. මචං මේකනේ සීන් එක. මේ දවස්වල පොඩ්ඩක් වීඩියෝ මදි උනේ. මේ දවස්වල වැඩනේ මචං. පොඩ්ඩක් ඒවත් එක බිසි වෙලා තිබ්බා. අද හවසත් යන්න තියෙනවා වැඩට. හරිද? පොඩ්ඩක් හිටාම මැසේජ් එකක් ආවා මේක වැඩි රෙකෝඩ් වෙන්නේ නැහැ. පොඩ්ඩක් හරි මචං. මැසේජ් එක පොඩ්ඩක් ඇවිල්ලා තිබ්බේ වැඩි රෙකෝඩ් වෙන්නේ නැහැ කියලා. පොඩ්ඩක් දන්නේ නැද්ද? අන්න ඒකට මේ රෙකෝඩ් එක බං වැඩි රෙකෝඩ් වෙන්නෙත් නෑ බං. නොකයි පාස්නේ. බෑනේ මේක කරන්න. ගැලවියන්කො මේක. ගැලවෙන්නේ නෑ. යකෝ මෙච්චර ගහලා. ගැලවියන්කො බං. ගැලවෙන්නේ නෑ නේ. හිටපන්කො දෙන්නම්. දා ගැලවියන් යකෝ. උඩ පැනලා කඩුවෙන් කපන්න ඕන. දැන් වැටියන් වැටුන් නැත්තම් ගහනවා මෙන්න මේක. අඩු. ඔක කැඩියන්කො බං. අඩෝ. කැඩියන්. අඩේ මචං මේක කැඩෙන්නේ නැහැ මොනවද මම මේ කියන්නේ? පොඩ්ඩක් පරිපූර්ණ වෙලා යන්න බෑ. අඩෝ දියමන්ති පොඩ්ඩක් හිටහන්. කෝන්නේ කඩු මොනවද තියෙන්නේ? කඩු මොනවද ගන්න කියන්නේ? අඩෝ මේ චේන් වගේ ගන්න බෑද? ඒක ලොක්ලු බං. අඩෝ ගත්තද? ගන්න බෑ බං. මට ගන්නත් පුළුවන් ඕනනම්. අඩෝ ඇයි බං ගන්න බැරි? මේ තරු එකේ තාම එකනේ බං. 6ට ආපුවම ගන්න පුළුවන් නේ බං. ඒ ලෙවල් වෙන්න ඇති බං. අවුලක් නැහැ. දුකක් නැහැ. චලනේ මචං. මොකද්ද මේ අනිත් එකකින් පෙන්වන්නේ? ඒකත් බලමු. හරි. ගැම්මක් තමා. හරි කොල්ලෝ. දැන් අපි යන්න ෆයිට් එකට. මේ මොකටද ආවේ? පොඩ්ඩක් දන්නේ නැද්ද මේ දස් ටිකේ? ඩාන් වෙනවා ඩූම් වෙනවා. නොකයි පාස්නේ. හරි. අඩෝ මේ කවුද බං මේ ඇට කිත්තා? අඩෝ මල්ලි. මුකේ මූණේ හැටි. අප්පෝ මේ පංගරේක්නේ. මුන්ට මං ආයෙ ගමන් ගහනවා. අම්මට උ.
හරි හරි ඉතින් ගහනවා තමයි යකෝ අම්මට ඒ මල්ලිට පැන පැන ගහන්නේ මම උඹට අම්බෝ අඩෝ ඒ මේ අඩෝ යහ අම්මට සිරි හරියට හරි මෝඩ හරකා මනත් එක්ක හැප්පෙන්න අඩෝ මට කඩු දුන්නට වැඩක් නෑ බං මං කකුලෙන්ම ගහලා පරද්දන්න කවන්නේ කඩුවිනුත් ගහමුකෝ කොහොමද ඒක ආවෙක මං කාගත්තා මෝඩ හරකෙක් මං දැන් තාමත් තකාව ඔබට කඩුවෙන් ගැහුවේ නෑ දැන් ගහනවා ඒ කඩුව කොහොමද ඒක අම්මට මට පුළුවන් හරිද දැක්කද වැඩ නෝකයි පාස්නේ පුළුවන් එකෙත් එක්ක හැප්පියම් මී හරකෝ ඉතින් අමු එළදෙන නෝකයි පාස්නේ හරි ආද බම් මේ පෙන්නන්නේ හරි උඩ එක පෙන්නනවා අඩෝ අර මල්ලට ගහන්නලු බං කැඩෙන්න මී හරක් වැඩ ගහන්නම්කෝ ඔයා කියනවා නම් මේ නාකියා කවුද බං මගේ ගුරුවරයාද මේ වාගෙන් පස්සේ මම තමයි මේ වින් කරන්නේ රච කරන්නේ අඩෝ එපාර මේ කොබණ්ඩලු මොකද්ද මේ කොබණ්ඩලු හරි ඔයා කියන එකක් තමයි ගැම්මක් තමයි ආයෙ මොකද්ද මේ කොබණ්ඩි කිය අඩෝ මේකේ ඔබණ්ඩි කියනෝනේ සෑහෙන්න ඊළඟට මොකද්ද ෆයිට් එක දොබණ්ඩි කියන්නේ අඩෝ ආයෙ අප්ලේට් එකක් එනවා බං මේ රෙද්ද මොනවද බං ආයෙ ඔන් කරපන් කොඩේට සි බෑනේ මේක කරන්න අඩෝ ඒ පාර යනවා බං මචන් ඩේටා ඔෆ් කරන්න දවුලක් නැද්ද අඩෝ යකෝ මේකට දාන්න වෙයි බං ඩේටා එන තෝගයක් නොකයි පාස්නේ කිව්වේ මචං අම්මට සී මොකද්ද මම මේ ඇඳුමක් දායි බයි කරොත් මොකද වෙන්නේ අනේ මන්ද බං ඒ ඇඳුම ඇඳගෙනද කියලාවත් පේන්නේ නෑ බං කළු පාටනේ බං ෂැඩෝ කියන්නේ මේ රෙද්ද ගැලවෙන්නේ නැහැ ගැලවියන් යකෝ වැදුන්නේ ගැලවියන් යකෝ අඩෝ මයකෝ රෙකෝඩ් කරන්න නැතුව මම මේව ගහන්න යනකොට මං ගැලවෙනවා රෙකෝඩ් කරන නිසාම ගැලවෙන්නේ නෑ බං අඩෝ ගැලවියන්කෝ බං යකෝ මම රෙකෝඩ් කරන්න නැතුව මම මේක ප්ලේ කරනවා එතකොට එක ෂොට් එකේ ගහන්න බං ගැලවෙනවා යකෝ දැන් ගැලවෙන්නේ ගැලවියන්කෝ වදයක් වෙන්නේ නැතුව මේකට ගහන්න බෑ බං යමව මේකට අම්මට හුඩු වෙන්න ඕන මචං තාම් බං තරු දෙකයිනේ අඩෝ මට මේක ගන්න පුළුවන්ලු ගමුනේ මචං කිසි ප්‍රශ්නයක් නැහැ හරි කොල්ලෝ අපි ගත්තා දැන් ඉතින් අද කට්ටියව සකබුන් සලබලාස් කරනවා නොක තමයි පාස්නේ හරි ආය අප්ලේට් කියලා આવොත් කපනවා කොටනවා අඩෝ මුත් එක්ක දින්නේ අඩේ දරපොල්ලනේ අඩෝ මූ ගහනකොට බං මැරෙනවා බං ටක් ගාලා යනවා බං මගේ කට්ට බහිනවා ටක් ගාලා අපි බලමු මේකගේ පොළු එච්චර සැරයිද බං නොකයි පාස්නේ අඩෝ මේ හිමීට ගහපන් එහෙමවත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක් ඕ බලපන් වැදුන්නේ අම්මට අර බලපන්කෝ කට්ට අඩු වෙන වේගි යකෝ මට එකපාරයි ගෙව්වේ අඩෝ යකෝ මම කොච්චර ගහලත් කට්ට අඩු වෙන්නේ අර බලපන්කෝ යකෝ දර පලන්න ඕන නම් ඵලයන් බා වෙන කොහෙට හරි මං දරයක් නෙමෙයි පලන්න මූඩ හරකා මේ අම්මට හුඩු අඩෝ බලත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක් කඩේ ඉවරයි කියපන්කෝ අඩෝ මූණ විශාල කරදරයක් වුණානේ
මචං මූ බලපංකෝ බල්ලෙක් වගේ බල්ලෙට්ට වගේ ගැහුවේ බං. අඩෝ ආයනෝ බොහොම සකබුන් සලබලාස් කරනවා. මල්ලි මේ කවුද බම්මුගේ නම? බ්ලක්ද මොකක් හරි මට වැඩක් නැහැ. මල්ලි අපි මේක කතා කරලා විසඳගමුද? මොකද කියන්නේ? හැදුන්නේ යහහහහ අම්මට හුඩු. අඩෝ මුගේ පොල්ල මෙච්චර බල සැරයිද බං? අඩෝ කොර වුණා බං. මල්ලි මේ අම්මට හුඩු. අඩෝ ඉවරයි බං සොට් දෙකයි. අඩේ මොකද්ද බං එතන වෙන්නේ? අඩු සොට් දෙකයිනේ ගහන්න ඕනේ. මම ලෙෆ්ට්. මොකක් හරි බලවත් කරගෙන ඉමු. අර චේන් එක නෑනේ බං. ඒක තිබ්බනම් සුපිරි කැකිලිය. මේවා ගන්න ඕනේ නෑ බං. මට ඕනේ මෙන්න මේක. මේ අවසානෙටම තියෙන්නේ බං මේ චේන් එක වගේ පොරක්. අන්න ඒක තමයි ඕනේ. මේ තරු ටික යන්නේ නෑනේ බං. ටක් ගාලා පිරෙන්නේ නෑනේ. පිළියන්කෝ. බම්බුව. නොකයි පාස්නේ. අපි කඩු දෙකම අරන් යන්ද? කඩු දෙකම අරන් යන්. උට ගහන්න. ගහනවා. උට අද බැරි වුණත් මම වෙන දවසක හරි ගහනවා. අඩෝ ආයෙත් මෙතනටම ආවනේ බං. කද්ද බං? අද මං තෝව කපනවා කොටනවා. කොටන්න දෙකම පුළුවන් නේ බං. මං කඩුවක් නේ අරන් ඉන්නේ. යකෝ මුගේ පොල්ල මෙච්චර බලවත්ද බං? නොකයි පාස්නේ. මචං වරින් යකෝ. අම්මට උඩු. අඩු කැපියන්කෝ බං. අම්මට කැපෙන්න වරින්. පැදුන්නේ අම්මට උඩු. අඩෝ මූණන් එන පොරක් ඈ. සිට් රවුන්ඩ් දෙක. ඕහොහෝ අම්මට හුඩු. අඩෝ කට්ට විජාඩ බයිනවනේ බං. ඒ අසාධාරණයි. යඩු යකෝ මේක අසාධාරණ සාධාරණ ලෝකයක් ඈ. නොකයි පාස්නේ. මොනවත් හදන්නවත් බෑද? පොඩ්ඩක් හිටන්. මචං මේ මෙසේජ් එක එනවා. පොඩ්ඩක් දන්නේ නැද්ද? කෝඩ් දෙන්නේ නැහැ බම් මේක වැඩි. සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කරගමු. හරි දැන් හරි. මචං ෂොට් එකක් ගමුද අපි? ඒකෙන්නෙත් නෑ බං. හොඳ ඒවා ලෙවල් නේ බං. ලෙවල් විදියට නේ තියෙන්නේ. නොකයි පාස්නේ. හරි කමන්නේ. එතනට යම් බලන්න. මොකද්ද මේකේ පුරව ගන්න කියන්නේ? මොනවත් කියන්නේ නෑ බං. මේව නම් එයි බං. මට පවර් එකක් වරෙන්කෝ බං. ඔන්ලයින් එක. අඩෝ මට පවර් එකක් වරෙන්. මොකද්ද බං මේ? අඩෝ. මේ මොකද්ද? ඉව වැඩක් නෑ. මේ මොකද්ද? ඊක වැඩකුත් නෑ. මොකද්ද බං හරි එක? මෙන්න මේක බලමු. අඩෝ මට පවර් එකක් දීපන් බං. පවර් එකක්. අර අරුත් එක ගහගන්න. මේක හරියන වැඩක් නෙවෙයි. කමක් නෑ මචං. මට දැන් තියෙන්නේ මේකට ගගහ ඉන්න තමයි. මොනව කරන්නද? කමක් නෑ ගහමුකෝ. කොහමද ඒක? අරුට ගහන්න නම් මේකට ගහලා ප්‍රැක්ටිස් වෙලා යන්න ඕන. මාර පොරක් නේ බං. යකෝ ෂොට් දෙකයි දෙන්නේ.
සකබුන් සලවලාස් වෙනවා. මචං තව පාරක් ගහලා යමුද? මොකද කියන්නේ? ඇති වගේ නේ. කට්ටිය කියන්න බැරි වුණානේ මචං. ලයික් ගන්න කමෙන්ට් ගන්න මම කිව්වා නේ බං. අවුලක් නැහැ. ආයි පාරක් කියමු. මචං මේ මගේ channel එකේ නමත් පල්ලෙන් දිස්සනවා ඇති. මචං මම තව channel එකක් හදුවා වීරමෑන් ස්ටුඩියෝ 3 කියලා. ඒකටත් ගිහින් කමෙන්ට් ගන්න, ෂෙයා ගන්න, සබ්ස්ක්‍රයිබ් ගන්න. හරි එච්චරයි කියන්න තියෙන්නේ. අඩේ ගැලුණා ඉංචචකං අම්පචකං ඕ සුප්පිරි ගැලුණා ගැම්මත් තමයි උඩ පැනපන්. හරි කොල්ලෝ. දැන් ඉතින් වරෙන්. දැන් සකබුන් සලබලාස් කරනවා. මල්ලි මම එනවා. සකබුන් කරන්න ඉන්නේ සකබුන් කරන්න. අපි බලමු කරලා කොහොමද කියලා. අඩෝ මේ පාර මං ගහනවා කියහන්කෝ. අඩෝ ඌගේ කට්ට අඩු වෙන්නේ නැහැ නේ බං. කොච්චර ගැහුවත්. අර බලපන්කෝ පොඩ්ඩනේ අඩු වෙන අම්මට. අඩෝ උස්සලා ගැහුවා විතරයි පොලේ. අඩෝ කට්ට ඉවරයි බං. මොකද්ද මේ කාඩි අසාධාරණ ගේම් එකක් නේ. යකෝ මටත් සුපර් පවර් එකක් දෙන්න ඕනේ බං. මුන්ට විතරයි දෙන්නේ. මුගේ පොල්ලේ බලපන්කෝ පොල්ලේ බලේ කියන්නේ ඔන්න ඔකට තමයි. අම්මට. අඩේ මී බලත් මිනිස්සු අපිත් මිනිස්සු. නොකයි පාස්නේ. හරි ගෙන කොල්ලෝ අද්දට ගින් එන්න. තවත් මේ වගේ දවසකින් හමු. පොඩ්ඩකින් මේ තියෙන්නේ මචං මම ඉස්සෙල්ලා කිව්වේ වීරමෑන් ස්ටුඩියෝ 3 කියලා එකක් හැදුවා කියලා. අන්න එක තමයි ෆොටෝ එක මම පෙන්නන්නම් ඔය කට්ටියට. මේ තියෙන්නේ මෙන්න මේක. මේකට මම දාන්නේ මියුසික් වීඩියෝ. දන්නවනේ. අන්න ඒවා. ඔය කට්ටියට තව එකක් තියෙනවා ඔය කට්ටියට පෙන්නන්න. මචං YouTube channel නම් හදනවා අය ගැම්මට. හරි. ආය මෙන්න මේක මියුසික් ෂෝට් වැඩ්ඩා. ඒකටත් දාන්නේ මියුසික් ෂෝට්. මෙන්න මේක මේ රූපේ. ඔය කට්ටියට බලාගන්න. මේ තියෙන අලුතින් රිලීස් වුණ අලුත් සින්දුවක් ඔය කට්ටිය දන්නවා ඇති මෙලාවට. කෝඩුකාරයා. අන්නේ ෆොටෝ එක තමයි දාලා තියෙන්නේ. හරි. මගේ පරණ එකටත් කරන්න පරණ එකත් මම ඔය කට්ටියට පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ පරණ එක. ඔය කට්ටිය දන්නවනේ පරණ එක. මේකටත් ඔය කට්ටිය ලයික් කමෙන්ට් ෂෙයා කරන්න. මෙන්න මේකට. මචං මේව බැලුවට වැඩක් නැහැ මචං. ලයික් කරන්න ඕනි, කමෙන්ට් කරන්න ඕනි, ෂෙයා කරන්න ඕනි. විශේෂයෙන් සබ්ස්ක්‍රයිබ් කරන්නම ඕනි. හරි. එහෙනම් එච්චරයි. අදට මතක් ගන්න තියෙන්නේ. එහෙනම් තවත් දවසක හමු වෙමු. එහෙනම් කොල්ලෝ අත්තට ගින් එන්න. එහෙනම් අපි ගියා. තාම ගියේ නෑ. අපි ගියා. මේකට ලයික් කරන්න ඕනේ, කමෙන්ට් කරන්න ඕනේ, ෂෙයා කරන්න ඕනේ ඈ. නොකයි අපි බලන්නේ. නොකයි පාස්නේ. එහෙනම් අපි ගියා.